මිනසන් කොන්නිචිවා සිතෘතුෂණ YouTube channel එකට ඔයාලා හැමෝවම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ ගෙනල්ලා තියෙන්නේ ඔයාලගේ උසස් පෙළ ජපන් භාෂා විෂය නිර්දේශයේ පවතින සාහිත්‍ය පාඩම් මාලාවේ හශිරි මිරුසු කියන පාඩමේ 5 වෙනි කොටස. ඔයාලට 1 2 3 4 කියන කොටස් මගේ අරුණා නම් මගේ channel එකේ තියෙන A level කියන playlist එකට ගිහිල්ලා ඒවත් බලන්න පුළුවන්. ඉතින් මේ දක්වා කතාව ගැන කිව්වොත් එහෙම මෙරොසු කියන එඬේරා ශිරකුසු නගරයට යනවා තමන්ගේ නංගිගේ විවාහයට අවශ්‍ය බඩු මුට්ටු ගේන්න. එහෙම යනකොට ඔහු දැනගන්නවා රටේ රජතුමා මිනි මරනවා කියලා කිසිම හේතුවක් නැතුව. ඉතින් ඔහු ඒකට තරහ ගිහිල්ලා රජුත් එක්ක වාද කරලා ඊට පස්සේ රජතුමා ඔහුට අණ කරනවා ඔහුගේ මිතුරාව ප්‍රාණපයට තියලා ගිහිල්ලා ඉන්න කියලා. මොකද මෙරසු රජතුමාට අභියෝග කරනවා මිනිස්සුන්ව විශ්වාස කරන්න පුළුවන්. ඒ බව මම පෙන්නනවා. මම දවස් 3ක් ඇතුළත ආපහු එන්නම් කියලා. ඉතින් රජතුමා මිරසුගේ යාළුවාව ප්‍රාණපයට තියාගෙන මිරසුට යන්න දෙනවා. ඉතින් මිරසු යාළුවව ප්‍රාණපයට තියලා ගමට ගිහිල්ලා නංගිගේ විවාහය කරවනවා. විවාහය කරවලා ආපහු වෙන අතරමැද ඔහුට බාධක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔහු ඉතාමත් වෙහෙස වෙලා යන ගමනේ ගංගාවේ වතුර වැඩි වෙලා ඔහු ගංගාව තරණය කරනවා. ඒ වගේම හොරු කණ්ඩායමකට මැදි වෙලා ඒ හොරුන්ට ගහලා පලා යාම සිද්ධ කරනවා. ඉතින් එතන ඉඳන් තමයි අපිට කතාව කරගෙන යන්න තියෙන්නේ. 暑い太陽の光と疲れで අත්සුයි තයියෝ කියලා කියනවා උණුසුම් මිර. එතකොට උණුසුම් මිරේ හිකාරි ආලෝකයෙන් මහන්සි වෙලා මෙරොසුවා නන්දොමෝ තවරසෝනි නත්තා. මෙරොසු නන්දොමෝ කීප වතාවක්ම වැටෙන්න වගේ ගියා. කොරේ දෙවා ඉකෙනයි. මෙහෙමනම් බෑ. තෝ කිමොචියෝ tsuyoko motte කියන කිමොචීක කියන හැඟීම tsuyoko motte ශක්තිමත් අරගෙන නීසං අරුයිදගා නීසං අරුයිදගා කියන්නේ දෙක තුන ඇවිද ගියත් සුයිනි එකපාරටම අර හිතන්නෙත් නැතුව නොහිතාම කගුරිතෝ තවරෙතේ ශිමත්තා සමබරතාවය නැති වෙලා වැටුණා. තචි අගරු කොතෝගා දෙකිනයි නොදා. තචි අගරු කොතෝවා කියන්නේ ආපහු නැගී සිටින එක කරන්න බෑ. දෙකිනයි නොදා. සොරාවෝ මිතේ නකි දෂ්ටා. අහස දිහා බලලා සොරාවෝ මිතේ නකි දෂ්ටා. අඬන්න පටන් ගත්තා. කවවෝ ඔයොයි දෙවතරි. අනේ අර ගඟ පීනලා එගොඩ වෙලා. ජන්සොකුවෝ ජන්නින්මෝ තවුෂි. කියන්නේ සංසකුවෝ සන්නින්මෝ කියන අර තුනේ කල්ලියේ තුන් දෙනාටම අර පහර දීලා වුණ පරාද කරලා. කොකොමදේ කිතා මෙරසුයෝ. මේ දක්වා ආපු මෙරසු. ඉම කොකොදේ tsukарete උගොකේ නකු නරුතවා දෝයු කොතොදා. ඉමා කොකොද කියන්නේ ඉමා දැන් මෙතන tsukарete මහන්සි වෙලා උගොකේ නකු නරුතවා දෝයු කොතොදා චලනය වෙන්න බෑ කියන එක මොන වගේ දෙයක්ද අයිසුරු තොමෝවා ආදරය කරන යාළුවා ඔමායෝ ශින්ජිත සෙයිදේ තමුන්න විශ්වාස කරපු පලියට කොරසරේන කෙරෙබනරණයි මිය යා යුතුයි කරදගා tsukariruto අර ශරීරයේ මහන්සි වුනහම කොකොරොමෝ යොවකුනරු හදවතත් දුර්වල වෙනවා යොවකුනරු කියලා කියන දුර්වල වෙනවා මෝ දෝදෙමෝ ඊතෝ යු අර දැන් නම් මොනවා වුණත් කමක් නැහැ කියන යොවයි කිමොචිගා දුර්වල හැඟීම කොකොරොන නකනි උකන්දේ හදවත යටින් අර මතුවෙලා එනවා වතශිවා කොන්නනි දොරයකු ශිතනුදා මම මේ දක්වාම කැපවීම කරා. යකුසකුවෝ යබුරු කොකොරවා පොරොන්දුව කඩන හදවතක් සුකොෂිමු නකත්තා පොඩ්ඩක්වත් තිබුණේ නැහැ. උගොකෙනකේ නරුමදේ හෂිත්තේ කිතනොදා. උගොකෙනකු නරුමදේ කියන්නේ තවදුරටත් චලනය විය නොහැකි තරම් හෂිත්තේ කිතනොදා දුවගෙන ආවා. වතශිවා උසුචුකි දෙවා නයි. මම බොරු කියන්නේ නැහැ. සෙරුණුන් තියුසුයෝ සෙරුණුන් දියුසු කියන මේ යාළුවාට කියන්නේ සෙරුණුන් තියුසු යුරුෂිතේ කුරේ මට සමාව දෙන්න කිමිවා ඉත්සුම වතෂෝ ශින්ජිතා ඔයා ඉත්සුම නිතරම
වතෂි වෝ ශින්ජිතා. මාව විශ්වාස කරා. වතෂි මො කිමිනි. මමත් ඔබට උසෝ සුකනකත්තා. බොරු කිව්වේ නැහැ. වතෂි තචිවා හොන්තෝනි ඊ තොමොදත්තා. අපි ඇත්තටම හොඳ යාළුවෝ වුණා. ඊ තොමොදත්තා ඉචිදොමෝ උතගත්ත කොතවා නකත්තා. එකම එක පාරක්වත්. උතගයිමස් කියලා කියන්නේ සැක කරනවා නේද? එතකොට උතගත්ත කොතවා නකත්තා. සැක කරලා නැහැ. ඉමමෝ කිමිවා වතෂියෝ ශින්ජිතේ මත්තේ ඉරුදරෝ. දැනුත් කිමිවා ඔයා වතෂියෝ ශින්ජිතේ මාව විශ්වාස කරලා මත්තේ ඉරුදරෝ ඉන්නවා ඇති. ඕවා වතෂිනි චොත්ත ඔකුරුතේ කොයි තො ඉත්තා. රජතුමා මට ටිකක් ඔකුරෙතෙකොයි පරක්කු වෙලා එන්න කියලා කිව්වා. ඔකුරෙතරා තොමොදචියෝ කොරොෂිතේ. පරක්කු වුණොත් තොමොදචියෝ කොරොෂිතේ. යාළුවාව මරලා වතෂියෝ තසුකෙතෙ කුරෙරුතෝ යකුසකුෂිතා. යාළුවාව මරලා වතෂියෝ තසුකෙතෙ කුරේ. මාව බේරලා දෙනවා කියලා තො යකුසකුෂිතා කියලා පොරොන්දු වුණා. වතෂිවා ඕගා කිරයිදා. මං රජතුමාට කැමති නෑ. කෙරෙදොමෝ ඉමා වතෂිවා නමුත් ඉමා දැන් වතෂිවා මම ඕනෝ යූතෝරිනෝ කියන්නේ රජතුමා කිව්වා වගේම යූතෝරිනෝ කිව්වා වගේම උරගිරි මොනෝදා උරගිරි මොනෝ වංචාකාරේ උරගිරි මොනෝදා වතෂිවා ඔකුරෙතේ ඉකුදරෝ මම පරක්කු වෙලා යයි ඕවා වතෂියෝ වරයි සොෂ්ටේ වතෂියෝ යුරුස්දරෝ රජතුමා මට hina වෙලා සොෂ්ටේ වතෂියෝ යුරුසුදරෝ ඊට පස්සේ මට සමාව දේවි සෝනත්තරා එහෙම වුණත් වතෂිවා ශිනෝයොරි සුරයි එහෙම වුණත් ඒක මට මැරෙනවට වඩා දුකක් සෙරුනුන් තියුසුයෝ වතෂිමෝ ශිනුසෝ සෙරුනුන් දියුසු මාත් මැරෙනවා කිමිතෝ ඉෂ්ෂොනි ශිනස්සෙතේ කුරේ ඔයත් එක්කම මැරිලා යනවා කිමිදකි වතෂියෝ ශින්ජිතේ කුරෙරු හසුදා ඔයා විතරයි මාව විශ්වාස කරන්නේ. සොරෙනරා. අනේ එහෙමනම් වරු මොන තොෂ්ටේ ඉකිතුසුකෙරු යෝකා. නරක පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන එක සිදු කරගෙන යනවද? සේයිදා අයිදතෝ කංගාරු කොතෝවා බකමිතයිදා. කියන්නේ සේයිගිදා කියන්නේ මේ සාධාරණය අයිදතෝ ආදරයයි සිතීම ආදරයයි කල්පනා කිරීම බකමිතයිදා මෝඩකමක්. හිතෝ කොරොෂිතේ ජිබුංගා ඉකිරු. පුද්ගලයෙක්ව මරලා තමන් ජීවත් වෙනවා. සොරේගා නින්ගෙන්නෝ සෙකයි දෙවා නයිකා. ඒක මිනිස්සුන්ගේ ලෝකයක් නෙවෙයිද? වතෂිවා වරුයි නින්ගෙන්දා. මම නරක මිනිස්සෙක්. දෝනත්තේ මොයි. මොනා වුණත් කමක් නැහැ. මෙරසුවා සොනෝ මම නෙතෙෂිමත්තා. මෙරසු ඒ විදිහටම සොනෝ මම ඒ විදිහටම නෙතෙෂිමත්තා. නින්දට වැටුණා. සුරුතෝ දොකොකරකා මිසුන නගරිරු ඔතෝගා කිකොයතා. මේ කියන්නේ මොකද්ද? සුරුතෝ එවිට දොකොකරකා කොහේ හරි ඉඳන් මිසුන නගරිරු ඔතෝගා කිකොයතා. වතුර ගලාගෙන යන ශබ්දයක් ඔතෝ ශබ්දය ගා ඇසුණා. සොත්තෝ අතමා අගිතේ එකපාරටම ඔළුව උස්සලා සොනෝතෝ කීතා ඒ හඬ ඇසුවා. ඔකියාගත්තේ මිරුතෝ නැගිටලා බලනකොට ඉවනෝ අයිදකරා ඉවා කියන්නේ ගලක මැද ඉඳන් මිසුගා දෙතේරු ජලය එනවා. මෙරසුවා මිසුවෝ හිතගුචි නොන්දා. මෙරසු වතුර එක උගුරට බිව්වා. හිතගුචි එක උගුරට. හෝතු තමේ ඉකිගා දෙතේ. හෝතෝ තමේ ඉකිගා දෙතේ. ඒ කියන්නේ එකපාර අර ඒ සමගම තමේකි කියලා කියන සුසුමක් හෙළලා යුමෙකරා සමෙතයෝන කීගා ශිතා. යුමෙකරා සමිතා හීනකින් ඇහැරුණා වගේ හැඟීමක් ආවා. අරුකෙරු ඇවිදින්න පුළුවන්. ඉකෝ යමෝ කරදනෝ සුකරගා තොරෙතේ. කියන්නේ මේ ශරීරයේ තිබ්බ සුකරේ මහන්සිය අඩු වෙලා චීසන කිබෝගා උමරෙතා. පුංචි බලාපොරොත්තුවක් කිබෝ බලාපොරොත්තුවක් ඉපදුනා. ජිබුංගෝ කොරෂිතේ පොකොරියෝ මමරු කිබෝදා.
තමුන් මැරිලා හොකොරියෝ මමොරු අභිමානය රැකගන්න කිවෝදා බලාපොරොත්තුවක් වුණා. තයියෝවා අකයි හිකරියෝ කෝනොහානි උත්සශිතේයිරු. තයියෝ කියලා කියන ඉර අකයි හිකරියෝ රතු පාට ආලෝකය කෝනොහානි ගස්වල කොළවල තවරමින් ඉන්නවා කියලා කියන රිෆ්ලෙක්ෂන් එක වැටෙනවා. උත්සුෂිමස් කියලා කියන රිෆ්ලෙක්ෂන් එක වැටෙනවා කියන එකට. එතකොට යොරුමදේනිවා මද ජිකංගා අරු රාත්‍රිය වෙනකන් තව වෙලාව තියෙනවා. වතශියෝ මත්තේ ඉරු හිතෝගා ඉරුනදා මාව බලාපොරොත්තුෙන් රැඳිලා ඉන්න පුද්ගලයෙක් ඉන්නවා. වතශිවා ශින්ජිරරතීරු මාව විශ්වාස කරගෙන ඉන්නවා. වතශිනෝ ඉනොචි නදෝ මොන්දයි දෙවා නයි. මගේ ඉනොචි පණ වගේ දේවල් ප්‍රශ්න නෙවෙයි. වතශිවා සොනු ශින්රයිනි කොතායේ නකෙරෙබා නරණයි. මම මේ විශ්වාසයට ශින්රයි විශ්වාසයට කොතායේ නකෙරෙබා නරණයි. පිළිතුරු දිය යුතුයි. ඉමා සොනකොත දකෙදා. දැන් ඒ දේම විතරයි. හෂිරේ මෙරොසු දුවපන් මෙරොසු. මෙරොසුවා කුරොයි කසෙනෝ යෝනි හෂිත්තා. මෙරොසු කුරොයි කසෙ කළු පාට හුළඟ වගේ කසෙනෝ යෝනි හෂිත්තා දිව්වා. සුකොෂි ජුත්සු ශිසුන්ද ඉකු. ටිකෙන් ටික ශිසුන්ද ඉකු. කිලා යන තයියෝනෝ ජූබයිමෝ හයකු හෂිත්තා. ඉර වගේ 10 ගුණයක් වේගයෙන් දිව්වා. ඉසොගේ මෙරොසු ඉක්මන් කරපන් මෙරොසු. උකුරතෙවා ඉකෙනයි. පරක්කු වෙන්න බෑ. පරක්කු වෙන්න තහනම්. ඉකිමෝ දෙකිසු කියන්නේ මෙයාට හුස්ම ගන්නත් බැරුව නිදෝ සන්දෝ කුචිකරා චීගා දෙතා. දෙපාරක් තුන් පාරක් කටෙන් චීගා දෙතා. ලේත් ආවා. මියරු පේනවා. තෝඋනි චීසකු ශිරකුසුනු මචිගා මියරු. ඈතින් පුංචියට ශිරකුසු මචිගා මියරු. ශිරකුසු නගරය පේනවා. මෙරොසු සමා අනේ මෙරසු සමා නකුයෝන කොේගා කසිතෝ ඉශ්ෂොනි කිකොයිතා. අනේ මෙරසු සමා මෙරසු කියලා අඬනවා වගේ කටහඬක් හුළඟත් එක්කම කිකොයිතා ඇහුණා. දරෙදා කවුද? මෙරසුවා හෂිරි නගර කීතා. කවුද කියලා මෙරසු හෂිරි නගර දුවන ගමන් ඇහුවා. ෆිරොසුතෝ රතොසු දෙස්. ෆිරොතුසු රතොසු කියන මේ පුද්ගලයා නේ අපි ලේසියට කියමු මේ ෆිරෝ කියලා. මෙයා කියනවා මොකද්ද? අනතනෝ ඔතොමොදචි සෙරුනුන් තියුසු සමනෝ දෙශිදෙස්. ඔයාගේ හොඳම යාළුවා වෙච්ච සෙරුනුන් තියුසුගේ ගෝලයික් සොනු වකයිසෙක්කෝමෝ ඒ තරුණ ගල්වඩුවත් මෙරොසුනු අතෝ හෂිරි නගර ඉත්තා. මෙරසුගේ පිටුපසින් දුවන ගමන් කිව්වා. මෝ දමෙදෙස් මුදදෙස්. දැන් වැඩක් නැහැ කියලා කියනවා. දැන් ඕන් නැහැ වැඩක් නැහැ. හෂිරු නොආ යමෙතෙ කුදසයි. දුවන එක නවත්තන්න. මෝ අනොහිතෝ තසුකෙරු කොතෝවා දෙකිමසෙන්. තව දුරටත් අර පුද්ගලයාව තසුකෙරු කොතෝගා දෙකිමසෙන් බේර ගන්න බෑ. ඉමවා අනතනෝ ඉනොචිගා දයිජිදෙස්. ඉමා අනතනෝ ඔ ඉනොචිගා. දැන් ඔයාගේ පණ දයිජිදෙස්. වැදගත්. අනොහිතෝවා අනතවෝ ශින්ජිත ඉමෂ්තා. අර පුද්ගලයා ඔබ විශ්වාස කරගෙන හිටියා. ඕ සමගා නනියෝ ඉත්තෙමු. රජ්‍යතුමා මොනවා කිව්වත් මෙරොසුවා කිමස්. මෙරොසු එනවා. තොදකි කොතයි කියන එක විතරක් පිළිතුරු දීලා සුයොයි කොකොරෝ මොචි චුචුකෙතේ ඉමෂ්තා. අර ශක්තිමත් හදවතක් අර ලොකු strong belief එකක් තියාගෙන මචි චුචුකෙතේ ඒකද මොචි චුචුකෙතේ ඉමෂ්තා. අර strong belief එකක් තියාගෙන හිටියා. දකර හෂිරුනුදා. ඒ නිසයි දුවන්නේ. ශින්ජිරරෙත ඉරු කරා හෂිරුනුදා. විශ්වාස කරගෙන ඉන්න නිසයි දුවන්නේ. මනියව්. මනියව් කියන්නේ වෙලාවට යන්න පුළුවන්. මනි අවනයිවා කියන්නේ වෙලාවට යන්න පුළුවන්. මනි අවනයිවා. වෙලාවට යන්න බෑ. වා මොන්දයි දෙනයි නොදා. මොන්දයි දෙනයි නොදා. දැන් මනියව් මනි අවනයිවා.
වෙලාවට යන්න පුළුවන් එහෙම නැත්නම් වෙලාවට යන්න බෑ කියන එක මොන්දයි දේවා නයි නොදා. ප්‍රශ්නයක් නෙමෙයි. හිතෝනෝ ඉනොචිමු මොන්දයි දේවා නයි. පුද්ගලයෙක්ගේ පණ කියන එකත් ප්‍රශ්නයක් නෙවෙයි. වතශිවා මොත්තෝ ඔතරොශිකු ඕකී මොනෝනෝ තමේනි හෂිත්තේ ඉරුනොදා. මම ඊටත් වඩා ඔසරොශිකු ඕකී මොනෝ භයානක ලොකු දෙයක් වෙනුවෙන් තමේනි හෂිත්තේ ඉරුනොදා. තමයි දුවමින් ඉන්නේ. සුයිතේ කොයි? සුයිතේ ඔයි කොයි කියන්නේ මාත් එක්ක එන්න. කියලා කියනවා අපි මෙයාට ලේසියට කිව්ව මොකද්ද? ෆිරෝ. මාත් එක්ක ඉන්න ෆිරොතුසෝ රතොසු. ඊට පස්සේ කියනවා සයිගොනෝ චිකරෝ දෂ්ටේ. අවසාන ශක්තියත් දාලා මෙරසුවා හෂිත්තා. මෙරසු දිව්වා. මෙරසුනෝ අතමවා කරප්පොදා. මෙරසුගේ ඔළුව හිස්. දැන් මෙයා දුවනවා. ඉතින් ඔළුව හිස්. නනිමෝ කංගායතේ ඉන්නේ. කිසිම දෙයක් කල්පනාවට එන්නේ නැහැ. තදා කොහොම හරි ඕකින චිකරණි ඔසරෙතේ හෂිත්තා. කොහොම හරි විශාල ශක්තියකින් තල්ලු කරනවා වගේ ඔසරෙතේ විශාල ශක්තියකින් තල්ලු වෙලා වගේ දිව්වා. තයියෝවා චිහෙයිසෙන්නි ශිසුන්දේ. ඉර ශිතිජයෙන් චිහෙයිසෙන් කියන සිතිජයෙන් ශිසුන්දේ මැකිලා බැහැලා ඉමා සයිගොනෝ හිකරිගා කියරු. දැන් මේ අවසාන ඉරේලිය ටිකත් නැති වෙලා යනවා නේද? එතකොට සයිගොනෝ හිකරිගා කියරු තොකි මේ අවසාන එළියත් නැති වෙලා යන වෙලාවට මෙරොසුවා කසිනෝ යෝනි. මෙරොසු හුලඟක් වගේ කෙයිජෝනි ඉත්තා කියනවා හිරගෙදරට ගියා. කෙයිජෝනි හයිත්තා. හිරගෙදරට ඇතුළු වුණා. මනි අත්තා. මනි අත්තා කියන්නේ වෙලාවටම ගියා. මනි අත්තා කියන එක හැදෙන්නේ මනි අයිමස් කියන ක්‍රියාපදයේ තා ෆෝම් එකක් විදියට. අපි අවසාන කොටසට ආවා. අපි කතා කරගෙන යමු. වතශිදා මම කොරසරෙරුනවා වතශිදා මරුන් කන්නේ මම මරුන් ලබන්නේ මම මිරොසුදා මිරොසු කරේයෝ හිතොජිචිනි ශිතා ඔහුව හිතොජිචිනි ශිතා ඌව ප්‍රාණපකාරී කරපු වතශිවා මම කොකොනි ඉරු මෙහි ඉන්නවා තෝ කසුරෙතා කොයේදේ කසුරෙතා කොයේද කියන ගොරහැඩි වෙලා වැරැන්ඩි කටහඬකින් ඉෂෝ කෙන්මේනි සකෙබි නගර වඩාත් උපරිමයෙන් ශබ්දේ දාලා සකිබි නගර කෑ ගහන ගමන් tsුයිනි එකපාරටම ඉබේම සෙරුනුන් තියුසුගේ රියෝ අශිනි දකිත්සීදා කකුල් දෙක බදා ගත්තා හිතබිතෝවා සුබරෂී පුද්ගලයින් සුබරෂී නියමයි යුරුසේ සමාව දෙන්න තෝ සකෙන්දා කෑ ගැහුවා සෙරුනුන් තියුසු කියන සෙරුනුන් තියුසු මෙරොසුවා නමිදවෝ නගශිත ඉත්තා මෙරොසු කඳුළු සැලමින් කිව්වා වතශියෝ නගුරේ මට ගහපන් චිකර ඉප්පයිනි වතශියෝ නගුරේ පුළුවන් තරම් ශක්තිය දාලා මට ගහපන් වතශිවා තොචූදේ ඉචිදෝ වරුයුමියෝ මිතා මම තොචූ කියන්නේ අතරමඟදී එකවක පාරක් වරුයුමියෝ මිතා නරක හීනයක් දැක්කා කිමිගා මොෂි වතශියෝ නගුත්තේ කුරණකත්තර ඔයා බැරි වෙලාවත් මට නකුත්තේ කුරණකත්තර ගහුවේ නැත්තම් වතශිවා කිමිතෝ දකියවුසුරු ශිකකුමෝ නයිනොදා මට ඔයාව බදාගන්න කිසිම අයිතියක් නැහැ කිසිම සුදුසුකමක් නැහැ නගුරේ ගහපන් කියලා කියනද මේ යාළු දෙන්නෙක් අතර වෙන කතාවක්නේ සෙරුනුන් තියුසුවා සුබෙතයෝ රිකයිෂි මේ සෙරුනුන් තියුසු සුබෙතයෝ රිකයිෂි සියල්ල තේරුම්ගෙන උනසුගි කියලා කියන්නේ ඔළුව වනලා කෙයිජෝ සෙන්තයිනි කිකොයිරු හොදෝ කියන්නේ මේ හිරගෙදර සෙන්තයි කියලා කියන්නේ මේ මුළු හිරගෙදරටම කිකොයිරු හොදෝ ඇහෙන තරම් ඕකිනා ඔතෝ තතෙතේ ලොකු ශබ්දයක් අරගෙන මෙරොසුනෝ
මිගි හෝ නගුත්තා. මෙරසුගේ දකුණු කම්බුලට ගැහුවා. නගුත්තේ කරා යසසිකු වරයි. ඊට පස්සේ ගහලා ඉවරලා කාරුණික විදිහට hina වෙන ගමන් මොකද්ද කියන්නේ මේ යසසිකු වරයි. ඒ කියන්නේ කාරුණික විදිහට hina වෙලා මෙරසු වතශියෝ නගුරේ මෙරසු මට ගහපන් ඔනජිගුරයි ඕකින ඔතෝ තතිතේ වතශිනෝ හෝ නගුරේ ඔනජිගුරයි එකම ගාන ඕකින ඔත එකම වගේ ලොකු ශබ්දයකින් මඩ්ගේ කම්බුලට ගහපන් වතශිවා කොනෝ මික්කනෝ මික්කනෝ අයිද මම මේ දවස් 3 ඇතුළත තත්ත ඉචිදෝ දකි එකම එක පාරක් විතරක් ඉචිදෝ දකි එකම එක පාරක් විතරක් කිමියෝ උතගත්තා ඔයාව සැක කරා උමරෙතේ හජිමෙතේ කිමියෝ උතගත්තා ඉපදුනාට පස්සේ පළවෙනි වතාවට ජීවිතේ පළවෙනි වතාවට කිමියෝ උතගත්තා ඔයාව සැක කරා කිමිගා වතශියෝ නගුත්තේ කුරේ නකෙරිබා ඔයා මට ගැහුවේ නැත්තම් වතශිවා කිමිතෝ දකියව් කොතෝවා දෙකිනයි මට ඔයාව වැළඳ ගන්න බැහැ කියලා කියනවා. මෙරොසු වාසෙරුණුන් තියුසුන හෝ නගුත්තා. මෙරොසු සෙරුණුන් දියසගේ කම්බුලට ගැහුවා. අරිගතෝ තොමෝයෝ පුතරිවා දෝජිනි ඊ. මේ දෙන්නම තෝජිනි ඊ එකපාර කියලා සොයකු දකියයි. තදින් බදාගෙන සොරි කරා කොයෝ අගිතේ. ඊපස්සේ කෑ ගහලා නයිතා ඇඬුවා. කොයෝ අගිතේ නයිතා. කෑ ගහලා ඇඬුවා. හිතබිතෝවා ඕකින හකුෂුෝ shita. පුද්ගලයන් ඕකින හකුෂු. හකුෂු කියන්නේ අත්පොලසන්. ලොකුවට අත්පොලසන් දුන්නා. දියෝනිසු ඕවා උෂිරෝ කරා පුතරිනු සුගතව. දියෝනිසු රජතුමා මේ පිටිපස්සේ ඉඳලා උෂිරෝ කරා පුතරිනු සුගතව මේ දෙන්නගේ මේ පෙනුම මිත්සුමෙතේ ඉතගා බලාගෙන හිටියත් යගතේ ශිසුකනි ෆුතරිනි චිකජුකි මේ දෙන්න ගාවට හිමින්සරේ ඇවිල්ලා මොකද කරන්නේ කවෝ අකකුෂිතේ මූණ රතු කරගෙන කෝයිත්තා මේ විදියට කිව්වා ඔමායරනෝ කිබෝවා කනත්තසෝ ඔයාලගේ බලාපොරොත්තුව ඉටි වුණා ඔමායරවා ඔයාලා වතශිනෝ කොකොරොනි කත්තනුද ඔයාලා මගේ හදවත දිනාගත්තා හිතෝ ශින්ජුරු කොතෝනෝ සුබ රශිසා පුද්ගලයින්ව විශ්වාස කිරීමේ සුබ රශිසා සුන්දරත්වයේ අලංකාරත්වය ඔෂියෙතේ කුරෙතා කියා දුන්නා දෝකා කියන්නේ කොහොම හරි වතශිමෝ නකමනි ඉරෙතේ කුරෙනයිකා මාවත් ඔයාලගේ යාළුවෙක් කරගන්න පුළුවන්ද කියලා අහනවා. හරිද? දෝකා වතශිනෝ නෙගයියෝ කීතේ කොහොම හරි මගේ ඉල්ලීම අහලා නකමනෝ හිතොරිනි ශිතේ හොෂි මාව එක යාළුවෙක් කරගන්න කියලා කියනවා. මාව යාළුවෙක් කරගන්න කියලා රජතුමා කියනවා. හිතබිත කරා ඕකින කන්සෙයිගා ඔකොත්තා පුද්ගලයින්ගෙන් විශාල කන්සේ ජයഘോഷාවක් නැගුණා කියලා කියනවා. හරි. පුද්ගලයෝ විශාල අත්පොලසන්නාදිකුත් ඔන්න ජයഘോഷාවකුත් කරා. ඕක තමයි හෂිරි මෙරසු කතාවේ සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේම ජපන් භාෂා පාඩම් බලන්න ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් මං ගිහින් එන්නම්. මං ඔයාලගේ සෙන්සෙයි සිත්රු සෙන්සෙයි.